Hello guys, welcome back to my channel. Good morning. අදත් නිවාඩු දවසක මං උදේම නැගිට්ටා. When I was having shower, I removed my previous nails. ඒවා මම සලෝන් එකකින් දාලා තිබුණේ. මොකද මං අද තනියම මගේ nails කරගන්නනේ යන්නේ. බෙහෙමින් සැරයි ඒකත් පටන් ගමු. මං අද ඔයාලට පෙන්නන්නේ කොහොමද තනියම nails කරගන්න කියලා. මේකට ලොකු දේවල් ඕනේ නැහැ. ඔයාලගේ චූටි දේවල් ටිකක් තියෙනවා. මං පෙන්නනවා ඔයාලට කොහොමද කරන්න කියලා. මම nails color gel colors දෙකක් ගත්තා. මේක white එකෙන් එකක් සහ මේක නම් top coat එක. තව මම gel color එකක් ගත්තා. gel colors දෙකයි top coat එකයි nail file එකයි nail cutter එකයි තමයි ගත්තේ. මේ Win Beauty එකේ කොලයක්. ඔයාලට ඒක විස්තර ඕනනම් inbox එකේ message එක දාන්න මම මේ nail tips නම් මම තෙමුල්කින් තමයි order කරේ. එහෙනම් අද අපි බලමු කොහොමද simply තනියම අපේ nails ටික ලස්සනට හදාගන්න කියලා. මුලින්ම nail file එක use කරලා අපි nails ටික smooth වෙන්න හොඳට file කරගන්න ඕනේ. මොකද nail bed එකේ තියෙන shine එක අයින් කරගත්තේ නැත්නම් අපේ tip එක හරියට nail එකට set වෙන්නේ නැහැ. අනිත් එක මම කියන්න ඕනේ මම අද gel colors use කරන්නේ නැහැ. මොකද already මං ගාව තියෙන nail tips French tips ටිකක් තියෙන්නේ. ඒ හින්දා මට ඒකට nail art එකක් මොකුත් කරන්න ඕනේ නැහැ. gel colors use කරලා nail art එකක් කරගන්න විදිය මං ඉස්සරහදී අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. මොකද මං අද පෙන්නන්නේ ඕනෙම කෙනෙකුට nails ලේසියෙන් කරගන්න පුළුවන් විදියක් නේ. මට ඕනි length එකට nails ටික cut කරගෙන nail glue එක use කරලා මම nail tip එක මගේ nail එකට set කරගන්නවා. මේක අපිට ලේසියෙන් කරගන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැතුව සති 2ක් 3කට ආසන්න කාලයක් අපිට මේක පරිස්සම් කරගන්න පුළුවන්. මම හිතුවා චූටි දෙයක් මේ වීඩියෝ එකට add කරන්න. මම කොහොමද මගේ vision board එක හදාගත්තේ කියලා. තාමත් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් 2026ට vision board එකක් හදපු නැති එක මාසෙයි තාම ගියේ. අද ඉඳලා වැඩේ පටන් ගන්න. මේකෙදි මට ඕනේ උනේ vision board එකක් විතරක් නෙමෙයි wall posters වලටත් මම ටිකක් ආසාවෙන් හිටියේ. So ඉතින් මම මේ wall posters වැඩේ මගේ vision board එකයි දෙකම combine කරලා මම මේ විදියට තමයි මගේ vision board එක හැදුවේ. මේකේ තියෙනවා පේන නම් එපා කියලා මම wish කරනවා. මට ලැජ්ජයි. අනේ ඕනම් බලන්න එපා. ලස්සනට heart එකක් වගේ. අනේ මම ඒක හිතලා නෙමෙයි කරේ. ඒකේ විදියට ආවා. කමරි කෝණ එකක ඕල් එකේ කෝණ එකක තමයි මම මේක හැදුවේ. දැන් මට ඒ පැත්තේ මේ පැත්තට ගියත් මේ පැත්තෙන් ඒ පැත්තට ගියත් ලස්සනට එක පේනවා. ඔන්න ඔහොම තමයි මගේ vision board එක මං හදාගත්තේ. මට මේකෙන් කියන්න උනේ අපි තමන්ගේ වැඩ තමන් තනියම කරගන්නකොට ඒක අපි හැමෝටම ලේසි. තමන් ලස්සරට ඉන්න එක වුණත් අනේ මට මේක නෑනේ සල්ලි නෑනේ කියලා එහෙම බලාගෙන ඉන්නේ නැතුව තියෙන සිම්පල්ම විදිහට වැඩේ පටන් ගන්න ඕනේ.
කතාවක් තියෙනවානේ if there is a will there is a way කරන්න උවමනාවක් තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන්ම විදියකුත් තියෙනවා. එහෙනම් next video එකෙන් මං ඔයාලව හම්බ වෙනකන් පරිස්සමෙන් සතුටින් ඉන්න. bye.